නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතිය අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්බුදුරජාණන් වහන්සේ උදෙසා උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ උදෙසා බෝධි රාජානන් වහන්සේ උදෙසා තුනුරුවන්ගේ අනන්ත ගුණයන් සිහිපත් කරමින් පූජා කරමින් පූජා වේවා පූජාම වේවා යන හැඟීමෙන් යුක්තව කවුරුත් මෙම ගාථාවන් මාත් සමගම කියලා පූජාවන් සිද්ධ කරමු. පංචතු සිද්ධ කරගන්නට එදිනවා විසින් මෙසේ අත්පත් කරගත්තා වූ මේ පින් කුසල් පළමු කොට ලෝසසුන් සුරගෙන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා උදෙසා අනුමෝදන් වේවා දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණය අනුමදල්ම ඔබව සෑම දිනකට මෙලෙමෙත්වා දෙවියන්ට මේ පින් කුසල් නිවන් සුව පිණසම හේතු වේවා කියලා කවුරුත් සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අතිගරු අප ගුරු දේවෝත්තම දේවහන්දියේ පඤ්ඤාසේකර නායක මාහිමිපාණන් වහන්සේටත් රාජාංගනේ විමල ඥාන අබේ හාමුදුරුවන් වහන්සේටත් මේ පින් කුසල හේතු වාසනා වේවා. ඒ වගේම සතර පෙරේ දායක කාරකාදීව සිට මිය පරලොව යන්නේ දුනා වූ සියලු මේගේ ඥාතීන්ට මේ පින් කුසල හේතු වාසනා වේවා. මේගේ ඥාතීන්ගේ භවගාමී ජීවිතය යහපත් වේවා සුඛිත මුදිත වේවා. මේගේ ඥාතීන්ට මේ පින් කුසල නිවන් පිණිසම හේතු වේවා කියලා සාදුකාරයක් පවත්වලා ප්‍රාර්ථනා කරන්න. මේක වසරකට ප්‍රථම පෙර විහාරස්ථානයේ වැඩ සිටිමින් විහාරාධිකාරී ස්වාමීන් ලෙස ආගමික කටයුතු සිදු කරමින් අප බෞද්ධ ජනතාවට අපේ දායක කාර්කාදීන් සියලු දෙනාට ආගමික මෙහෙවරක් සිදු කර විහාරස්ථානයේ මීට වසරකට පෙර අපවත් වී වදාළ ගරු රාජාංගනේ විමල ඥාන ස්වාමීන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කමටයි ඔබ අප මේ සූදානම් වී සිටින්නේ. ඉතින් දැන් අප සූදානම් වෙනවා උන්වහන්සේ වෙනුවෙන් පවත්වන සුමధుර ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාවක් සලසා දෙන්නටයි.
ආරූඪව වැඩ සිටින අපේ අතිගරු නායක මාහිමිපාණන් වහන්සේගෙන් අවසරයි සදහැවත් පින්නතුනි පින්නතියනි අද මේ සිදු කරන පින්කම මෙම විහාරස්ථානයේ විහාරාධිකාරීන් වහන්සේ වශයෙන් දීර්ඝ කාලයක් මේ ස්ථානයේ වැඩ වාසය කරමින් අපේ දායක පින්නතුන් පින්නතියන්ට අප්‍රමාණ ශාසනික සේවාවක් සිදු කොට අපවත් වී වදාළ අපේ ගරු කටයුතු රාජාංගනයේ විමල ඥාන හාමුදුරුවන් වහන්සේගේ අපවත් වීමෙන් වර්ෂයක් පිරීම නිමිති කරගෙන උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමටයි පවත්වනු ලබන්නේ. අද රාත්‍රී ධර්ම දේශනාවක් පවත්වලා ඊට දහවල් බුද්ධ ප්‍රමුඛ සංඝසතු මහා දානමය පින්කමක් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ගෞරවයෙන් ආරාධනා කළේ තමුත්තේගම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති එම විහාරස්ථානයේ ඇතුළු විහාර ගණයෙහි ආධිපත්‍ය හොබවා වදාරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ උතුම් අධිකරණ නායක දුරන්දර අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති රාජකීය පඬිත අග්ගමහා පඬිත අතිපූජ්‍ය අවසරයි අත්අංගනේ රතනපාල අපේ නායක මාහිමිපාණන් වහන්සේට උන්වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් සෑම අවස්ථාවකම ක්‍රියා කරන නායක හඳුරන් වහන්සේ නමක් විශේෂයෙන් අපවත් වී වදාළ අප ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් පවත්වපු නායක හඳුරන් වහන්සේ නමක් අප කෙරෙහි හැම අවස්ථාවකම අනුකම්පාවෙන් සෑම කටයුත්තකම සෑම ආරාධනාවකටම වැඩම කරමින් අපේ කටයුතු සාර්ථක කරගන්න උන්වහන්සේ දායකත්වයේ සලසා දෙනවා. නායකවරු පෞද්ගලික දිනවල අසනීප තත්ත්වයෙන් පසු වුණා. මම උන්වහන්සේට ආරාධනා කළේ දුරකථනයෙන් පමණයි. ගිහිලා ආරාධනා කරන්නත් බැරි වුණා. ඒ කොහොම වුණත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක পদවිය කියලා කියන්නේ එම නිකායේහි මහා නායක পদවිය හා සමාන උතුම් මහා පදවියක්. එම පදවිය ඔබවා වදාරන අපේ නායක හඳුරන් වහන්සේ වම නිහතමානීව අපේ ආරාධනාව පිළි අරගෙන අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානට වැඩම වීම සම්බන්ධයෙන් අපි নমස්කාර පූර්වක ගෞරවය උන්වහන්සේට පිළිගන්නවා. මේ වෙනකොට අද මේ පින්කමට සම්බන්ධ වෙන අනෙක් පුතා විදේශගත වෙන්නේ පුතුන් දෙපළ ඇතුළු කොට ඇති ඒ පවුලේ ඥාතීන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ සියලු දෙනා අපි තාමත්ම කරුණාවෙන් පිළිගනිමින් අපේ අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට මේ ධර්ම දේශනාව පවත්වන හැටි තාමත්ම සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි အදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ කියන එක තමයි ඒ කාරණාවෙන් සනාත වෙන්නේ. උන්වහන්සේගේ ගුණය මේ ලෝකයේ තුල පවතිනවා. සදාචාර සම්පන්න ලෝකයක් බිහිකරන්න උපකාර වුණේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයයි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනකොට තිබිච්ච සමාජ වාතාවරණය මේ පින්වතුන් දන්නවා. බ්‍රාහ්මණ ඒකාධිකාරය තමයි පැවතුනේ. මිනිසුන් අතර විවිධ වර්ගවාද, ඒ වගේම වෛශ්‍යයන්ට වෙළඳාම් ආදී කර්මාන්ත, ශුද්‍රයන්ට කම්කරු සේවක ආදී වශයෙන් වැඩ බෙදලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ තමයි චත්තාරෝ වන්නා සමසමා කියලා මේ සතර වර්ණයෙන්ම සමානත්වයෙන් ලෝකයට දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. නජච්ඡා වසලෝ හෝති කියනුව තමයි පුජ්‍යලයක් උසස් පහත් වන්නේ කියලා. පුජ්‍යලයා පව්කම් කරනවා නම් එයා වසල යෙක් හැටියටත් ඒ වගේම සත්පුරුෂ ධර්ම පාවිච්චි කරන යහපත ක්‍රියාත්මක කරන මනුෂ්‍ය සමාජයේ කෙරෙහි කරුණාවෙන් කටයුතු කරන ඒ උසස් ජීවිත භාවිතාවක් සහිත කෙනා සත්පුරුෂයෙක්, කල්යාණ මිත්‍රයෙක්, බ්‍රාහ්මණයෙක්, ශ්‍රේෂ්ඨයෙක් කියලා වහන්සේ මා ජාතින් පුච්ච චරණංච පුච්ච කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා. ಜಾති ගෝත්‍ර කුල නෙමෙයි හොයන්න ඕන. එයාගේ ජීවිත භාවිතාව ගැන බලන්න කියලා. එයාගේ ක්‍රියාකාරීත්වය දිහා බලන්න කියලා. එයා වැඩ කරන හැටි බලන්න කියලා. එයා කුසල පාක්ෂිකවද වැඩ කරන්නේ, අකුසල පාක්ෂික දුෂ්ටයෙක් බවත්, වසලයෙක් බවත් සඳහන් කරමින් මේ මනුෂ්‍ය සමාජයට විශාල අස්සසිල්ලක් ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේට කල්යාණ මිත්‍ර කියන නම යෙදෙන්නේ උන්වහන්සේගේ උපත ලෝකයට සපතක් වෙච්ච හින්දා. සුඛෝ බුද්ධානං උප්පාදෝ, බුදු උපත ලෝකයට සපතක්. බුදු උපත ලෝකයට සපතක් වෙන්නේ කොහොමද කියලා අපිට පැහැදිලි වෙනවා. ආරම්භයේ පටන්ම සමාජයේ විශාල වෙනසක් කළා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම දුකින් පීඩාවට දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය කියන චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයට එළිදරව් කළේ බුදුරජාණන් වහන්සේ. ඒ මාර්ගයේ ගමන් කරලා මිනිසුන්ට සියලු දුකින් නිදහස් විය හැකිය කියන ඒ ප්‍රායෝගික ජීවිත ප්‍රතිපදාව ලෝකයට ඉදිරිපත් කළ බුද්ධත්වය, පරිනිර්වාණය කියන තිමගුල ඒ මංගල සම්මත කාරණා සිහිපත් කරමින් බුද්ධානුස්සතිය වඩමින් තමන්ගේ ජීවිතය නිවැරදි භාවිතාවට එකතු කරගෙන කුසල පාක්ෂික ජීවිත භාවිතාවක් ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් සැනසීමට දා වෙනකොට ඒ වෙසක් පුර පසළොස්වක පොය දවසේ උදා වෙනවා. බුදුරජාණන් වහන්සේගේ උපත ලෝකයට සැපතක් කියලා කල්පනා කරන ඥානවන්තයා, ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයට සැනසෙල්ලක් කියලා කල්පනා කරන ඥානවන්තයා, බුද්ධ ශ්‍රාවකයා, ඥානවන්ත බුද්ධ ශ්‍රාවකයා ඒ ධර්මය අනුගමනය කරලා ඒ දුකින් නිදහස් වෙනවා, සැපතටපත් වෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම ඒ විදිහට කල්පනා කරමින් ධර්මය පාවිච්චි කිරීම, ධර්මය අනුගමනය කිරීම අපට ඇති එකම සැනසෙල්ලයි, අපට ඇති එකම ගැලවිල්ලයි කියලා කල්පනා කරලා ඒ ධර්ම මාර්ගයේ තුල සීමක් උදා කරගන්නවා කියලා සාදුකාරයක් දෙන්න. ධම්මං චරේ සුචරිතං නතං දුච්චරිතං චරේ ධම්මචාරී සුඛං සේති අස්මින් ලෝකේ පරම් හිත. පින්වත්නි, මේ දේශනාව බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ සුද්ධෝදන මහරජතුමාණන් අරමුණු කරගෙන. සුද්ධෝදන මහරජතුමා කියනකොට ඒ කවුද කියලා ඉතිහාසයේ මේ හැම දිනාටම සිහියට එනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ පිය මහරජතුමා තමයි සුද්ධෝදන මහරජතුමනි. ධර්මයේ හැසිරෙන්න යහපත් වූ චරිත භාවිතාවක්, කුසල පාක්ෂික ජීවිත භාවිතාවක් ඇති කරගන්න නතං දුච්චරිතං චරේ දුසිරිත ප්‍රතිපදාවෙන් ඉවත් වෙන්න ධම්මචාරී සුඛං සේති ධර්මචාරී පුජ්‍යලයා සැප ලබනවා. එහෙම නැත්නම් මං කරන වැඩවලින් මගේ ආත්මය කිලුට වෙනවද, පරිහානියටපත් වෙනවද ආදී වශයෙන් හිතා බලන්න හොඳම කාල පරිච්ඡේදයයි
බුදුරජාණන් වහන්සේ නම් දේශනා කළේ මේක අභින්න පච්චවෙක්කිතබ්බ කාරණාවක් හැටියට. අභින්න කියන්නේ ගැන දැනගත්තාම දස කුසලයේ කියන්නේ මොකක්ද කියලා නිරායාසයෙන්ම පැහැදිලි වෙනවා ඥානවන්තයාට. ඒකේ දස කුසලයේ පළවෙනි එක තමයි ප්‍රාණඝාතය. මම ඒකෙන් නිදහස් වෙච්ච කෙනෙක්ද කියලා කල්පනා කරලා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. එහෙම කල්පනා කරනකොට තමන් කුසල පාක්ෂික ජීවිතයක නිරත වෙච්ච කෙනෙක්ද එහෙම නැත්නම් අකුසල පාක්ෂික ජීවිත භාවිතාව තුළම උත්තම වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබාගෙන ඒ ආත්ම භාවයේ කිලුටු කරන කෙලසීමට පත් කරන ඒ ජීවිත භාවිතාව තුළම අකුසල පාක්ෂික ජීවිත භාවිතාව තුළම ඉන්න කෙනෙක්ද කියලා තමන්ගේ ජීවිතය ගැන පරීක්ෂාවක් කරන්න ආත්ම පරීක්ෂාවක් කරන්න මේ හැම දිනාටම පුළුවන්. එහෙම කල්පනා කරලා ලැජ්ජාවටපත් වෙන්න ඕනේ. මොකටද? මං තාමත් ප්‍රාණඝාතය කරමින් බුද්ධ ශ්‍රාවකයෙක් හැටියට ප්‍රතිඥා දීලා තාමත් ප්‍රාණඝාතය මගේ ජීවිත භාවිතාව කරමින් ඉන්නවා කියලා තමන්ගේ පැවැත්ම ගැන ලැජ්ජාවක් ඇති කරගන්න වෙනවා එයාට. ඒ වගේම මේ ප්‍රාණඝාතය නිසා තමන් ප්‍රාණඝාතය කරනවා වගේම අනිත් පැත්තන්වත් ප්‍රාණඝාතේ උනන්දු කරනවා. ඒක තමයි අසත්පුරුෂ ලක්ෂණය. ඒක තමයි මේ ප්‍රාණඝාතයේ අකුසල පාක්ෂික ජීවිත භාවිතාවේ ස්වභාවය. ප්‍රාණඝාත කරනවා අනිත් පැත්තන්වත් ප්‍රාණඝාතේ යොදවනවා. ඊළඟට දෙක හොරකම. තමන් හොරකම් කරනවා අනිත් පැත්තන්ට හොරකමේ ආනිසංස කියනවා. හොරකමේ ආදීනව නෙමෙයි කියන්නේ. හොරකමේ ආනිසංස කියන්නේ. හොරකමේ ආනිසංස කියනවා හොරකමට පොළඹවනවා, හොරකමට එකතු කරගන්නවා, හොර කණ්ඩායම් හදාගන්නවා, ජනතාව පීඩාවට පත් කරනවා මේ වගේ. එතකොට මේ භාවිතාව කොයිතරම් ජනපීඩක භාවිතාවක්ද කියලා සලකා බලන්න ඕන. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතේ පංචශීලයට ප්‍රතිවිරුද්ධ ධර්මතාවය. පංච දුෂ්චරිතය. ඊළඟට තුන්වෙනි එක තමයි ප්‍රාණඝාත, අදත්තාදාන, කාම මිත්‍යාචාර. කාමී වර්ධවා හැසිරීම. ඒ කියන්නේ තමන්ගේ චරිතය කිලුටු කරන පරදාර සේවනීයදීම. ඊළඟට මුසාවාදය, බොරු කීම, මිනිසුන් රැවටීම. තමන් බොරු කියනවා විතරක් නෙමෙයි බොරුවට ඒ රවටන කෙනාට ශක්තිය දෙන්න වැඩ කරනවා. නිර්වාණී සිද්ධ වෙච්ච මේ ත්‍රිවිධ මංගල්‍ය කාරණාවන් සිදු වෙච්ච මේ උත්තම වෙසක් පුරපසළොස්වක පොහොය දවස ආරකට එහාදී අභාව ප්‍රාප්ත වන්නට යෙදුන අපවත් වෙන්නට යෙදුන අපේ රාජාංගනී ඥාන විමල ස්වාමීන් වහන්සේ. ඥාන විමලද විමල කාලවක වානුවේ මේ විහාරස්ථානයේ රැක බලා ගනිමින් දායක කාරක ආදීන්ගේ ඒ කටයුතු ආගමික කටයුතු වලට ආශිර්වාදයක් වෙමින් උන්වහන්සේ කටයුතු කළා. ඒ නිසාම තමයි විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ ගරුතර මහා සංඝරත්නයත් බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් තමන්ට පැවරිච්ච යුතුයකමක් හැටියට වගකීමක් හැටියට සලකාගෙන මේ පින්කම ඊටාම ඕනෑකමින් සැලකිල්ලෙන් මේ ඥාති හිතයිසියෙන් එකතු පාදා කරගෙන ඒ වගේම දායක කාරක යහපත පිණිස උපනිශ්‍රය වේවා. අපි හැම දිනාටම උත්තම වූ නිර්වාණ ආභෝධයේ පිණිසද මේ ධර්ම ශ්‍රවණමය ආනිසංස වාරය හේතු වාසනා වේවා කියලා සාදුතු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු. සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු. සබ්බ සම්පත්ති සිද්ධියා අනුමෝදිत्वा ඉමං පුඤ්ඤං බෝධේතු අමතං පදං. විමල ඥාන මහා තේරෝ සීල සංවර සංවුතෝ අනුමෝදිत्वा ඉමං පුඤ්ඤං
හේතු අමතම් පදං සාදු සාදු සාදු. පින්වත්නි, අපට මේ වගේ පුණ්‍ය භූමියක් නිර්මාණය කරලා දීලා පින් වැඩෙන පින් උල්පතක් බවට පත් කරලා මේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කරමින් අනුශාසනා කළ ඒ කෝට්ටේ දේවර්ධනාරාමාදීශ්වරව වැඩ සිටිය දේවහන්දියේ සද්ධාතිස්සාවිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම මෑතකදී අපවත් වී වදාළ දේවහන්දියේ පඤ්ඤාසේකරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ ශාසන පරම්පරාවේ අපවත් වී වදාළ, ඒ වගේම කෝට්ටේ නාග විහාරාධිපතිස්වර වැඩ සිටිය මාදුළුවාවේ ශ්‍රී සෝභිත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති ඒ සියලුම ආචාර්ය ගුරුදේවයන් වහන්සේලාට, මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට කරුණාවෙන් මෛත්‍රියෙන් පින් අනුමෝදන් කරනවා. වහන්සේලාගේ සංසාරගත ජීවිත සුවපත් වේවා, සියලු සසර දුක් ගෙවන් කොට නිවන් දකිත්වා කියලා පින් දෙනවා. මේ රාජාංගනේ විමල ඥාන ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම මේ දායක කාරකාදීන් හැටියට විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරමින් ඉඳලා විහාරස්ථානය ආරම්භ කිරීමටද, ඒ වගේම පවත්වාගෙන යාමටද කටයුතු කොට අභාව ප්‍රාර්ථනාන්ට දුසියලු දායකාරකාදී සත්පුරුෂ පින්වත් හැම දිනාටමද පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටමත් මේ ආනිසංස වාරයේ උත්තම වූ නිර්වාණ අවබෝධයේ පිණසම උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියලා පින් දෙනවා. අද ශාසනික ආගමික කාර්යභාරයක් දරාගෙන කටයුතු කරන අපේ කෝට්ටේ පෙරකුම්බා පිරිවෙන්පති ශාස්ත්‍රපති අපේ මහියංගනේ පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේට අපි බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වක පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාට හැමදෙනා වහන්සේටම ආශිර්වාද පූර්වක පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේලාගේ ශාසනික ජීවිත වාසනාවන්ත වේවා, සසර දුක් ගෙවන් කොට නිවන් දකිත්වා කියලා පින් දෙනවා. අප කෙරෙහි අනුකම්පාවෙන් පැයකට අධික කාලයක් මේ ධර්ම දේශනාව පවත්වා වදාළ තමුත්තේගම සමාධි ධර්මායතනාධිපති විහාරගමෙහි ආධිපත්‍යව අවදාරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක දුරන්දර අනුරාධපුර වික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය රාජකීය පඬිත අග්ග මහා පඬිත මහාචාර්ය අති ගෞරවනීය අවසරයි අපේ අත්අංගනේ ශ්‍රී රතනපාලාභිධාන අපේ නායක මාහිමිපාණන් වහන්සේටත් බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයේ සැලසේවා. සම්‍යක් දෘෂ්ටික දේව දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසේවා. වහන්සේටත් නිදුක් නිරෝගීමත්ව සතවර්ෂාධික කාලයක් මේ ශාසනික කටයුතු සිද්ධ කරමින් වැඩ සිටීමට උන්වහන්සේට ආශිර්වාදයේ සැලසේවා. මේ උදාාර පුණ්‍ය ශක්තිය උන්වහන්සේට උතුම් අමා මහ නිර්වාණ සාන්තිය සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු ආසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.